නෑ ඔබ පිරිහෙන් දෙන්නේ මොකද පොඩ කොල් බලන්න මේ කුස්සිද මේ හුණ්ඩු අය ඔබ ගෑගන්නේ හත්තිලා මුයි මේ ගේනිට මොකද මේ ගේනිට මොන මොකලක්ද මේ උනේ එයි කෑ ගහන්න එපා මිනිහෝ අර මිනිසුන්ට ඇයි අර නයි අල්ලන දෙවිට ඉක්මනට කියලා කෝල් එකක් දෙනවා මෙයා බලන්න ගානේ ඔක්කොටම ආයුබෝවන් සර්පයන් නිර්පද්‍රිතව අල්ලා වනාන්තර වෙත මුදා හැරීමේ සේවාව වෙත ඔබව සාදරයෙන් පිළිගනිමු. ගැරණියකු එල්ලීම සඳහා අංක 1ද කුණකටුවෙකු එල්ලීම සඳහා අංක 2ද දියබරයෙකු සඳහා අංක 3ද පොළඟකු සඳහා අංක 4ද නාගයෙකු සඳහා අංක 5ද දිගනාගයෙකු සඳහා අංක 1ද කොටනාගයෙකු සඳහා අංක 2ද ඇතුළත් කරන්න. ඉගයිද කොටයිද ඒ මොකද නෙමෙයි මොන්සෝ නයා ඒකයි අපගේ නයි එල්ලීමේ නියෝජිත මහතෙකු ඉක්මනින්ම ඔබ හා සම්බන්ධ වෙනු ඇත. ආයුබෝවන් මම නාගසේන කෙසේද ඔබට සහාය වන්නේ? අනේ ආයුබෝවන් නෙමෙයි අපේ ගෙදරට නාගයෙක් ඇවිල්ලා ඉක්මනට ඔයගොල්ලෝ කවුරු හරි එවනවද? මෙහෙමයි මහත්මිය. මුලින්ම ඔබ සර්පයා කෙරෙහි ඇති බය ඉවත් කරගන්නට ඕනි. අංක 2 තමයි අපේ නියෝජිත මහතෙකු ඉක්මනින්ම ඔබේ නිවස වෙත අපි දැන් එවනවා. ඒ එවනතෙක් ඔබගේ ළඟම වැඩිහිටියෙකු වගේ මේ නාගයව රැක බලා ගන්නට ඕනි. අපිට ඔබේ ලොකේෂන් එක කරුණාකර එවන්න. ඉක්මනට එවන්න මේක නැත්නම් අපි වාහරියට ගන්නවා නේද? නයාවත් එක්ක ඉක්මනට ආන්නේ. රට වටේම සල්ලි බෙද. ආයුබෝවන් රේඩියෝ අහන වාසනාවන්තයන් සොයා රටවටා යන ගමනේදී අපි අද දවසේ ඇවිල්ලා ඉන්නේ ඓතිහාසික හංගල පුරවරයට. ඉතින් හංගල පුරවරේ මේ නිවසට අපි ඇතුල් වෙලා බලමු. ඔබ අහන රේඩියෝ channel එක මොකක්ද කියලා. එහෙනම් ඔබතුමා කියන්න බලන්න. ඔබතුමාගේ ගෙදර අහන ගුවන්විදුලි නාලිකාව මොකක්ද කියලා ඔබ සද්දෙන් කියව බලන්න. රේඩියෝ නාලිකාවද? අපිට ඒක කියන්න බෑ. එන්න පෙන්නන්න. ආ ගෑස් සිලින්ඩර් එක ගාවට ගිහිල්ලා බලන්න පුළුවන්. හරි අපි ගිහිල්ලාම බලමු. පුදුම දෙයක් සිද්ධ වෙන්නයි යන්නේ. අද දවසේදී අහන රේඩියෝ channel එක අපිට කියන්නේ නැහැ. පෙන්නන්න යන්නේ. එන්න. ඇතුළට යන්න. සූදානමින් ඉන්න ඊළඟ වාරය ඔබේ. හොඳට ආවයි අසනදී උන්ට රේඩියෝ channel එක. මේක අතරක් කරෝ. මම තමා මුචලින්ද ආයිබෝවා එන්න පුළුවන් තරම් ඉක්මනට ආවන් අරකව අරන් යන්න. අපා මුලින්ම බය අරගන්න ඕනේ. කලබල වෙන්න කිසි දෙයක කලබල වෙන්න එපා. ආ දැන් කලබල වෙන්න එපා. දැන් අපි බලමු සර්පයා කවරේද? කවරේ නෙමෙයි අන්න අර ගෑස් එක යට. හරි. ඔය සර්පයි කියන්නේ තෝහිසක කොට්ටාශය. ඔව්. ඒක න කලබල වෙන්න එපා. මම මේ ගෙදරින් යන්න ඉස්සෙල්ලා සර්පයයි ඔය දෙකොල්ලොයි හොඳ යාළුවෝ කරලා එපා. ඒක එපා. යපු ඉස්සරහට යමු එන. සර්පයා පෙන්නට යමු. ඔය දෙන ඉස්සර වෙන්න.
අන් අතන. ඔතන නෙමෙයි අතන. දෙලින්ද මහත්තයා මේ සර්පයා අපේ ගෙදරට ආපු සර්පෙක් හැටියට තොරතුරු දැනගැනීමේ පනත යටදී මට දැනගන්න පුළුවන්ද මේ ආපු සර්පයා ඕහායෝ ක්ලාස් එකෙන්ද වර්ජිනියා ක්ලාස් එකෙන්ද ගයිඩන් වර්ගයකෙන්ද බොලස්ටික් වර්ගයේ සර්පයෙක්ද කියලා මට දැනගන්න පුළුවන්. වදයි ගොරා මේ දැන් අර සල්පේ කෑවට පස්සේ මොකද කරන්නේ කියන ඒ සේවයට කෝල් කරනවා. ආයුබෝවන් අනපේක්ෂිත සර්ප දෂ්ටනයකදී පහත පියවර අනුගමනය කරන්න. අංක 1 මුලින්ම සර්පයා දෂ්ට කළ ස්ථානය හොඳින් සබන්ගා සෝදන්න. අංක 2 සර්ප දෂ්ටනය සිදු වූ රෝගයාගේ මනසේ ඇති බිය දුරු වී යන ආකාරයේ ප්‍රකාශ සිදු කරන්න. මේ අයියේ වාගේ කෑවේ අයියා අංක 3 සර්පයා දෂ්ට කළ ස්ථානය තදින් රෙදිපැටියකින් ගැටගසන්න. ඉන්පසු හැකි ඉක්මනින් රෝගියා රෝහලක් වෙත රැගෙන යන්න. රානම් ඔය විසේ යන්නේ නැහැ. හොඳට හරි හොඳට කඩ ගන්නනේ. මේ මණ්ඩපට මන ආවම තියා මුදේ ඉන්න මහත්තයා